අර අන්තිමට දුන්න ටාස්ක් එක කොහොමද කට්ටිය ෆිල් කරාද? නැත්නම් කොහොමද එතන ඩවුට්ස් තියෙනවද? පරණ ලෙසන්ස් වල ඩවුට්ස් තියෙනවා මට පොඩ්ඩක් කියන්න සහ ඔයාලගේ ෆයිනල් අන්තිමටම මම කරපු පොඩි ටාස්ක් එකත් මට පොඩ්ඩක් කියන්න. මොකද ඒක මම මට වාතක විදියට මම ඔයාලට දුන්නා පොඩි ප්‍රැක්ටිකල් එකක් කරන්න. ඒ ප්‍රැක්ටිකල් එක කොහොමද? ඒක ප්‍රශ්න තියෙනවද? නැත්නම් තව නොතේරෙන තැන් තියෙනවද? පහුවෙච්ච ඒවල නොතේරෙන තැන් තියෙනවද? බූස්ට් අප් ගැන හරියට අයිඩියා එකක් තියෙනවද කියලා මට පොඩක් මැසේජ් එකක් දාන්න කට්ටිය. හරි. එහෙනම් එතන ඩවුට් එකක් නැති ඉඳන් අපි ඊළඟ ටිකට යන්න. ටාස්ක් ටික අපි කම්ප්ලීට්. එතකොට මම අන්තිමට මට මතක විදියට ඔයාලා දුන්නේ වෙබ්සයිට් එක ඩිමෝ සයිට් එකක් හදන එක නේද? එතකොට මේ ඩිමෝ සයිට් එක ඇතුලේ හරි. එහෙම වුණොත් අපි යන් ඔයාලා කරපු සයිට් ඔයාලා දැන් කරාන වැඩ ටික ඒක ඇතුලේ අපි මල්ටි පේජස් එකක් නෙමෙයි නේද කරේ සිංගල් පේජස් එකක් නේද? කවුරු හරි එක්කෙනෙක් මට යාලා කරපු එක පොඩ්ඩක් දානවද ස්ක්‍රීන්ෂොට් එකක් හරි සයිට් එකේ පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් දානවද WhatsApp එක WhatsApp එක නෙමෙයි මේ chat එකට චුට්ටක් ටක් ගාලා එහෙම වුණොත් අපිට යන්න වෙනවා මල්ටි පේජස් එකකට අපි සිංගල් පේජ් එකකින් පටන් ගත්ත හින්දා. තාම UI පැත්ත තමයි කරන්නේ. හරි ඒක ඩිස්ක්‍රිප්ෂන් එක උඩ තියෙන පේජ් එක. good. ඊට පස්සේ මේ අපිට තියෙනවා මල්ටි පේජස් පොඩි වෙබ්සයිට් එකක් කරන්න. මල්ටි පේජස් කියන්නේ අපි දැන් තනි සිංගල් පේජ් එකක් කරේ. තේරුණාද? අපි සිංගල් පේජ් එකක් කරේ. එතකොට සිංගල් පේජ් එකක් කරාට පස්සේ ස්ක්‍රීන් ෂෙයා කරන්න. හරි. අපි දැන් බෙඩ් 6 එකේ වැඩ ටික කරන් යනකොට අපි කරා සිංගල් පේජ් එකක්. හරිද? සිංගල් පේජ් එකේ ස්ට්‍රක්චර් එක මම ඔයාලට එක්ස්ප්ලেইন කරා කොහොමද සිංගල් පේජ් ස්ට්‍රක්චර් එක යන්නේ. ඒක මුලින්ම නැවිගේෂන් බාර් එකක් අපි හදුවා. sorry. අපි නැවිගේෂන් බාර් එකක් හදලා නේද? ඊට පස්සේ කැරොසිල් එකක් එතනට දාලා ඒ වගේ කොටස් කීපයක් කරා. හරි. දැන් අපි කරන්න හදන්නේ මල්ටි පේජස් එක. තාම අපි කරන්නේ හොඳට මතක තියාගන්න UI UX එක විතරයි. තාම අපි Ajax, JS, MySQL පැත්ත, database handling, backend ඊට පස්සේ double OPත් එක්ක database configuration පැත්ත, හරිද? SEO පැත්ත, hosting, domain ඔය ගොඩක් දේවල් තියෙනවා අපිට කරන්න. මුලින්ම මිනිස්සෙක්ගේ වුණත් පෙනුමටනේ අපිට හැයන්නේ. ඒ වගේම ඇත්ත කතා වුණා පෙනුමනේ මුලින්ම ඒතකොට වෙබ්සයිට් එකේ තියෙන මුලින් ඇට්‍රැක්ෂන් එක සහ වෙබ්සයිට් එකේ UI එක හොඳට පර්ෆෙක්ට් හදන එක තමයි මුලින් අපි කරන්න ඕනේ. තේරුණාද?
UI එක හොඳට පර්ෆෙක්ට් වුණාන් පස්සේ තමයි මිනිස්සු සයිට් එකක් ඇතුලේ ඔයාලා කරන වැඩක් ඇතුලේ ඔයාලා තනියෙන් හදන ක්ලයන්ට් කෙනෙක්ට හදන ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ ඒගොල්ලෝ රැඳිලා ඉන්න සම්භාවිතාව තියෙන්නේ. හරිද? ඊට පස්සේ තමයි UI එකෙන් පස්සේ තමයි අපිට පර්ෆෙක්ට් හදන්න තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන ෆන්ක්ෂන්ස් පැත්ත. තේරුණාද? ඒ ෆන්ක්ෂන් හදන එක තමයි අපි ඊළඟට කරන්නේ. හරි. UI එක හදනකොට UI එක හදනකොට අපි මල්ටි පේජස් එකක් නේ හදන්නේ. දැන් ඔයාලා ඔය හදපු සයිට් එකම උදාහරණයකට ගන්න. ඒකටම අපි අප්ඩේට් version එකක් තමයි දැන් කරන්න හදන්නේ. හරිද? දැන් අපි කරන්න හදන්නේ ඔයාලගේ සයිට් එකේ නැවිගේෂන් බාර් එකේ තියෙන මොනවද තියෙන්නේ? හෝම් එක තියෙනවද? එහෙම හෝම් about us එහෙම තියෙන ටික මට ටක් ගාලා කියන්නේ. කොට ටක් ගාලා දාන කට්ටිය. ඇක්ටිව් ඉන්න chat එකට දාන්න. උඩ තමයි ලේසි. හරි. දැන් අපි හදන්නේ දැන් අපි ෆර්ස්ට් මේ කාට හරි ඇවිල්ලා පළවෙනියටම දකින්න පුළුවන් පේජ් එක අපි හදලා තියෙනවා. දැන් අපි කරන්න හදන්නේ අපේ pages wise අපේ pages හදන එක. හරි. මම මේක ඇතුලේ පළවෙනිට හදනවා about us page එක අපි හදන්න ඕනේ. ඊළඟට අපි මොකද හදන්න ඕනේ? service page එක. ඊළඟට අපි හදන්න ඕනේ අපේ gallery page එක. ඊළඟට අපි හදන්න ඕනේ මේ contact us page එක. හරිද? මේ pages ටික තමයි අපි හදන්නේ. හරිනේ. හරිද? මේ pages ටික තමයි ඔයාට වෙන වෙනම හදන්න ඕනේ. ඒ pages ටික හදනකොට හරිද? මේ pages ටික හදනකොට කාටද කියන්න පුළුවන් මේ pages වල නම් මොනවද කියලා. ඔයාලා මට මුලින්ම කියන්න ඕනේ මේ pages වලට හැදෙන pages නම් ටික මොනවද කියලා කට්ටිය මට ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න. මෙන්න එක page එක නම. මෙන්න තව page එක නම. මෙන්න අනිත් page එකේ නම. එහෙනම් මට ඒවන් ටක් ගාලා දැන් ඔයාලා ටිකක් තේරෙන්න ඕනේ. චුට්ටක් අයිඩියා එකක් ඇවිල්ලා තියෙන්න ඕනේ එක කාරි කියන්න.
හෝම් එක හරි කොහොමත් අපි දැන් හෝම් එක හදලා තියෙන්නේ. හෝම් එකනේ මේකේ ඔක්කොටම කලින් මුලට එන්නේ. අපි ඉන්ඩෙක්ස් කියලා ඇති. ඉතින් මතකද? හරි. අපි මෙතන හෝම් එකක් දාමු. ඔව්. මේ මුලටම එන්න ඕනේ හෝම් එක. හරිද? about us page අන්න හරි. හේමන්ත කිව්වා හරි. about us.html. හේමන්ත කිව්වා වගේම අනිත් pages ටිකත් කට්ටිය කියන බලන්න. හරියටම හරි. දැන් ඔයාලා හරිද? pages අපි දැන් consider කරන්න ඕනේ පළවෙනිම දේ තමයි page name, page title ඒ ටික. අපි පිටුවක් හදනකොට ඒකේ තියෙන වැදගත්ම දේ තමයි මේ පිටුවේ simple තමයි යන්න ඕනේ. හරිද? simple වෙන්න ඕනේ about us.html ඊළඟට service and ඊළඟට gallery .html ඊළඟට මොකද්ද? contact us.html වගේ pages set එකම හැදෙන්න ඕනේ. තව මෙතන තව එකක් එන්න ඕනේ. ඔයාලා හැදුවනේ home එකේ index හරි home කියලා හැදුවනේ. index.html. ඔන්න ඔයගේ තමයි pages නම් ටික. මේව තමයි follow කරන්න ඕනේ. simple letters යන්න ඕනේ. underscore යන්න ඕනේ. ඒ විදිහට තමයි ඔයාලා අද practical එකේදී ඔයාලා මේව use කරන්න ඕනේ. ඒවට තමයි ලකුණු වැටෙන්නේ. කියලා දෙන විදිහටම පළවෙනි එක කරන්න. හරිද? ඊළඟට යනවා අපි අපේ about us page එක හදන්න. about us page එකේ මම ඔයාලට මුලින්ම guide එකක් දෙනවා මෙන්න මේව තමයි මේව හැදෙන්න ඕනේ කියලා. about us page එකේ සහ හැම page එකකටම අපි පොදුවේ use කරනවා. හරිද? අපි පොදුවේ use කරනවා මොකද්ද? banner section එක. image banner එක. හරිද? image banner එක use කරා. ඊළඟට මම මෙතන simple එකක් නේ අපි හදන්නේ. මේ පැත්තට මේ කොටසයි. මේ පැත්තට මේ කොටසයි. හරිද? කොටස් දෙකකට අපි වෙන් කරනවා. හරිද? එතකොට මේ වම් අත පැත්තට අපි සාමාන්‍යයෙන් දාමු අපේ about us image එක. මේ පැත්තට දාමු උඩින්ම දානවා title section එක. මෙයාට දානවා description section එක. හරිද? ඊළඟට අපි දාන්න ඕනේ අර team කියලා section එක. හරිද? ඒ team කියන section එක ඇතුලේ අපි අපේ team එක මේක සමාන වෙන්න ඕනද? team අතරේ profile pictures දාලා